Good evening පුතාලා. අද අපි නමුල විදිහට සෙකන්ඩ් අපේ රිවිෂන් සෙෂන් එකත් එක්ක අපි සම්බන්ධ වෙලා ඉන්නේ. ඉතින් අපි කතා වෙච්ච විදිහට අපි අද ફોකස් කරමු පෙරිමීටර් and fractions කියන පාර්ට් එකෙන් questions කරන්න අපි ફોකස් කරමු. හරි. දැන් අපි ගමු පෙරිමීටර්. පෙරිමීටර්. හරි. ඔයගොල්ලෝ මේ විදිහට දන්නවා සාමාන්‍ය රෙක්ටැන්ගල් එකක ට්‍රයැන්ගල් එකක පැරලොග්‍රෑම් එකක ඒ වගේ වේ පෙරිමීටර්ස් හොයන්න. හරිද? අපි සර්කල් එකක පෙරිමීටර් ගමු. ඒ කියන්නේ මොකද්ද? circumference නේ. circumference of a circle. කොහොමද හොයන්නේ? circumference equals 2 pi r. circumference equals 2 pi r. අපි මෙන්න මේ වගේ සර්කල් එකක් ගත්තොත් එහෙම එයාගේ රේඩියස් එක 7 centimeters නම් මෙයාගේ circumference එක 2 times 22 by 7 into r කීයද 7 7 to 7 cancel වෙනවා 2 times 22 වෙනවා 44 centimeters කියලා. right 44 centimeters. right. ඔගොල්ලෝ මට මෙන්න මේ circles දෙකේ මේ වගේම circumference එක හොයලා දෙන්න. එකනවා මේ අපි ගමු c equals 2 pi r 2 times 22 over 7 into r එක එනවා 21 centimeters. එතකොට අපි මෙයා කැන්සල් කරන්න පුළුවන් 3 22 times 2 44 44 times 3 එනවා 44 times 3 එනවා 132 centimeters කියලා. අනිත් එක්කනත් ගමු c equals 2 pi r 2 times 22 by 7 into r එක එනවා 14 මෙයා කට් කරන්න පුළුවන් 2යි 88 centimeters කියලා ආන්සරයක් එනවා. right so මේ තමයි circle එක circumference එක මේ equation එක මතක තියාගන්න ඕනේ කොහොමද. right you have to remember this equation c equals 2 pi r because that will be used till your O levels and after that also you need it. Anyway, you have to remember this equation. මේ equation එක මතක තියාගන්න ඕනේ. කොහොමද අපි දැන් කරන්න යන පාඩ වලට ඒක සෑහෙන්න ඕනි. හරිද? c equals 2 pi r equation එක. දැන් අපිට ඕනේ ඇත්තට පුතේ මේක තමයි ફોකස් කරන්න. perimeter of arc length. arc length එකක් හොයන්න කොහොමද? arc length එකක් කියන්නේ දැන් අපි ගමු circle එකක් අරගෙන සර්කල් එකේ සෙන්ටර් එකත් එක්ක ඕ කියලා මේකෙන් පාර්ට් එකක් ගමු මෙන්න මෙහෙම මේ පාර්ට් එක මට හොයා ගන්න මෙන්න මේක මෙන්න මේ ආක් ලෙන්ත් මේක අපි L කියලා ගත්තොත් මෙන්න මෙයා ආක් ලෙන්ත් එක හරි මේ ඇන්ගල් එක θ කියලා ගමු සෙන්ටර් සබ්ටෙන්ඩ් කරන ඇන්ගල් එක θ කියලා ඒක L එක කොහොමද දාන්නේ L equals 2 pi r into theta over 360. 2 pi r into theta over 360. හරිද? මෙයා තමයි arc length එක හොයන equation එක. ඔයාලා ආසම කලයක අරගෙන තරුවක් දාලා මේ equation එක ලියාගෙන වටේට කොටුවක් ගහගන්න. මේක ලියාගන්න. මේක අපි apply කරමු question එකකට. right. අපි ගාව තියෙනවා ඔන්න ඔහොම එකක්. මෙයා 60 degrees right අපිට මේ arc length එක හොයාගන්න ඕනේ
by the way මෙයාගේ දාන්න මෙයා radius එක r කියනවා නේ radius එක r මෙයාගේ radius එක අපි ගමු 14 centimeters කියලා අපිට දැන් මෙන්න මේ ආකලෙන්ද හොයාගන්න ඕනේ එහෙනම් L equals මොකද්ද 2 pi r into theta over 360 2 times 22 by 7 r is 14 into 60 over 360 මෙයාට මෙයා කපන්න පුළුවන් 1යි මෙයාට 2යි මේ බලන්න මෙයාට මෙයා සිම්ප්ලිෆයි කරන්න පුළුවන් 1යි මෙයාට 6යි හරි ආයෙමත් පුළුවන් මෙයා දෙකෙන් සිම්ප්ලිෆයි කරන්න 3යි මෙයාට මේ දෙක සිම්ප්ලිෆයි කරන්න පුළුවන් එතකොට 2 times 22 44 44 over 3 කියලා එකක් එනවා 44 over 3 44 3 වලින් ඩිවයිඩ් කරාම මොකද එන්නේ 4 වලට 3 තියෙනවා එකක් 1 ඉතුරුයි 14 වලට 3 times 4 12 13 14 2 ඉතුරුයි 6 18 again 6 so you can round this off and write it as 14.7 centimeters මෙයාගේ arc length එක 14.7 centimeters හරි මම ඔයගොල්ලන්ට ගන්න question එකක් දෙන්න මෙයා හොයන්න the angle here is 150 degrees හරිද here this one is 21 centimeters you are supposed to find the arc length එක හොයන්න බලන්න I මේකේ answer බලමුද arc length L equals 2 pi r into theta over 360 2 times 22 over 7 times r 21 centimeters into 150 over 360 මේ බලන්න මේ 0 ට මේ 0 කපන්න පුළුවන් 7 ට 21 කපන්න පුළුවන් 3 මේ දෙන්නම 3 වෙන් ඩිවයිඩ් වෙනවා 5 මේ 3 වෙන් ඩිවයිඩ් වෙනාම 2 වෙන් මේ 3 වල 12 එක කපන්න පුළුවන් 4 මේ 4 වල 2 එක කපන්න පුළුවන් මෙතන 2 මේ 2 එකට 22 කපන්න පුළුවන් 11 එහෙනම් ආන්සර් එක එනවා 11 centimeters කියලා 11 centimeters right 11 centimeters arc length එක අපිට දීලා තියෙනවා sector එකක් angle එක theta radius එක 12 centimeters arc length එක දීලා arc length එක 15 centimeters අපිට අපෙන් අහන theta හොයන්න කියලා theta what's theta theta කොහොමද කොහොමද theta කොහොමද මේ බලන්නකෝ අපි මෙහෙම කරමු 2 pi r into theta 360 නේ arc length එක අපි ඒක දැන් දන්නවා 15 මම කියන්නද අපි ඒක 14 කරගමු චුට්ටක් වැඩි ලේසි වෙන්න කොහොමද ප්‍රැක්ටිස් කරන එකනේ අපි කරන්නේ නෑ sorry 44 කරගමු 44 දැන් මේ question එකේ අපි මෙයා දන්නවා L එක දන්නවා T දන්නේ නැහැ R එකක් දන්නවා ඒතර අපි ඒකත් ඇප්ලයි කරමු 2 times 22 by 7 into R 12 centimeters into theta 360 equal enough 44 වලට හරි යා විදිය මේවා කරමු 12 ට පුළුවන් මෙයාව මේවා කරන්න 3 and 30 36 12 න් ඩිවයිඩ් කරනවා 3 0 එක දැම්මා 30 එක පුළුවන් දෙකෙන් ඩිවයිඩ් කරන්න 15 and 1 the 22 over 7 into theta over 15 equal වෙනවා පුතේ 44 වලට right 44 වලට එහෙනම් බලන්න theta වලට මොකද වෙන්නේ කියලා theta equals මේ බලන්න මේ denominator එකේ multiplication එකක් තියෙන මේ දෙන්න උඩට යනවා 7 times 15 times 44
මෙයා යටට එනවා. නියුමරේටර් එක යටට එනවා. 22. මේ බලන්න. මෙයාට මෙයා සබ්ස්ටිටියුට් කරාම sorry සිම්ප්ලිෆයි කරාම 2යි 2 times 15 30 that is 7 210 degrees 210 degrees කියලා ආන්සර් එකක් එනවා. අපි ගම්මු තව එකක් ඒ වගේ ඔයගොල්ලන් දෙන්නම්. මේක දීලා තියෙනවා මෙයා 88 centimeters මෙයා 35 centimeters angle එක theta. හරි. මේකම apply කරලා මට ඔයගොල්ලෝ angle එක හදලා දෙන්න. මේ වගේම තමයි ගන්න තියෙන්නේ. මේ වගේම apply කරන්න theta එක තමයි හොයන්න තියෙන්නේ. හරි මේක ලියාගන්න. ලියාගෙන මෙයාට apply කරන්න. right. අපි මෙයා discuss කරමුද? හරි. L equals 2 pi r theta over 360 නේ. එහෙනම් 88 equals 2 times 22 by 7 2 times 22 by 7 times r එක 35 times theta 360 මෙයා equal වෙනවා 88 centimeters වලට 8 sorry මේ පැත්තෙන් ගත්තා 88 centimeters වලට equal කරලා තමයි ලිව්වේ right. So you can cut this 7 with this 35, that is 5. And you can cut this 2 with 360, you will get 180. Again, you can cut this 22 with 180, divide by 2, you get 11, and divide by 2, you get 90. 88. 88 equals 11 times 5 into theta over 90. Right? So I will send this 9 to the other side, and these will be going down. So 88 times 90 over 11 times 5 will be equals to theta. So look at this. You can cut this under this one 8. Here 5 to 90. And divided by 5 is what? 16. No, not 16. 18. 18. So theta equals 8 times 18. 8 times 8, 64. 4 දානවා 6 එනවා. 8 times 8, 9, 10, 14. 144 degrees is the answer. Answer කෙනවා 144 degrees කියලා. දැන් මේක බලන්න කොහොමද කරේ කියලා. අපිට දීලා තියෙනවා arc length එක අපි ආව apply කළා equation එකට. equation එක apply කරලා theta එක isolate කරගෙන subject කරගෙන theta එක හෙව්වා. Right? So check your answers පුතා. Check the simplifications. Check whether your simplifications are correct. Simplifications තමයි අපිට සමහරවිට වරද්දගන්නේ. හරි? සමහරවිට ඒ කියන්නේ මේක apply කළා හරි. හැබැයි simplification වැරදි. එහෙම වෙන්න පුළුවන්. හරි? එහෙම වෙන්න දෙන්න එපා. දැන් angle එක හුවනේ. සමහර වෙලාවට තියෙනවා situations they give us the angle, you are supposed to find the radius. Supposed to find the radius. So let's say you have a sector. The angle is 90 degrees. Arc length is 80. 88. Radius is unknown. Not 88. Let's say 110.
centimeters or whatever. So now you are supposed to find R. එබන් කරන විදිය. අර වගේම තමයි. Arc length equals 2 pi r theta over 360. So arc length is 110. 110 equals 2 times 22 by 7. Radius is r into 90 over 360. So now you are supposed to find this r. So here you can have this 90 with 360 as 4. Then you can cut this 2 with 4, 2. Again this 2 with 2, 11. So you can get 110 equals 11r. So you can divide both sides by 11. You will get r equals 10 centimeters. R equals 10 centimeters. Angle is 120. Radius is given as 14, radius is given as r, so you are supposed to find r. Arc length is given as 88 centimeters. So I want you to find the radius. Do it please. Be a balloon. L equals 2 pi r theta over 360. 2 times 22 by 7. R එක දන්නේ නෑ. 120 over 360 equal වෙනවා 88. මම දැන් කියා දෙන්නම්. දැන් පුතේ මේ මල්ටිප්ලිකේෂන් එහෙම තියෙනකොට මෙහෙමයි මේ පැත්ත මේ equal sign එකක් දෙපැත්තේ. මේ පැත්තේ කිසිම ඉෂුව එකක් නැතුව මල්ටිප්ලිකේෂන් තියෙන වෙලාවක කෙලින්ම නියුමරේටර් වැලියු එකක් මෙහා පැත්තේ නියුමරේටර් වැලියු එකක් එක හපන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මෙහෙමයි. දැන් ඔයා හිතන්නේ මේ 22 එක මම මෙහෙට ගත්තොත් මේ 22 එක යන්නේ යටටනේ. දැන් මෙන්න මේ 22 එක යන්නේ යටටනේ. මම මේ පැත්තේ මෙහෙට ගන්නකොට ඒක නිසා ගන්නතෝ මම කෙලින්ම කපලා දානවා. කියන්නේ මෙහෙම මේ 22s 1යි 22s කෙලින්ම 4යි කියලා. මේ බලන්න 2ට 2 කපනවා. 2. ඊට පස්සේ මේ 2 එරෝන මෙයාව කපන්න පුළුවන් මේ 60. එහෙම පුළුවන්. හරි. 60 එකට 360 කපනහම 6. 1 equals මේ 0 නෙමෙයි. මේවා කපුණාම 1 ඉතුරු වෙන්නේ r over 6. මෙයා මෙහෙට ගියාම r equals 6 centimeters. r කියන්නේ 6. තේරුණානේ? මෙන්න මේ වගේ එකක් එනවා. හරි. මෙන්න මේව සෙක්ටර් එක ගත්තාම සෙක්ටර් එකේ පෙරිමීටර් එක මොකද මෙයා වටේ දිගනේ. θ and r ගත්තාම මෙයා l කියලා ගන්නකො. එතකොට l ගත්තාම මේ වටේ දිග මොකද එතන? පෙරිමීටර් equals l plus මෙයා r plus මෙන්න මේ r එක. r l plus 2r. දැන් අපි l වලට ඉක්වේෂන් එකක් දන්නවනේ. 2 pi r theta over 360 plus 2r. 2 pi r theta over 360 plus 2r. ඒ කියන්නේ මොකක්ද අපි කරේ? arc length එක මෙන්න මේ දෙක ඇඩ් කරපු එක කලේ. ලොකු වෙනසක් කලේ නෑ. හරිද? අපි ගත්තොත් එහෙම එක්සැම්පල් එකකට සෙක්ටර් එකක් තියෙනවා. angle එක 120 radius එක 10 centimeters කියලා. එතකොට මෙයාගේ පෙරිමීටර් එක equal වෙනවා 2 times 22 by 7 r එක 10 into 120 over 360 plus 2r 2 times 10. මේවන් මෙයාට මෙයා මේ වෙනවා 1යි 3යි 2 times 22 times 10 over 7 times 3 plus 20. 7 times 3 21 නේ. මම මේ වැඩක් කරන්නම්කෝ. 2 times 22 44 over 21 times 10 plus 20. 44 21 में डिवाइड करो. 44 by
21. 21 ඒවා 1යි 21. and then 3 remain not. Sorry. 21 ඒවා 2යි. 42. 2 remain වෙනවා. 20 වලට නෑ. dot 0. හරිද? 200 වල බලනවා 20 200 වලට 21 times 9 වගේ. ඔව් 9 189. තාම මේක යන්න පුළුවන්. අපි මෙයා ගම්මු. round off කරලා 2.1 කියලා. 2.1 times 10 plus 20. 2.1 times 10 එනවා 21 plus 20 41 centimeters කියලා. final answer එක එනවා 41 centimeters කියලා. right? ඒක ලියාගෙන මෙන්න මේ සෙට් එක හොයන්න ඕගොල්ලෝ. මොකද්ද සෙට් එක? $60 degrees 7 centimeters. ලේසි එකක් දුන්නේ. තාම ලේසි. හරි. මෙයා හොයන්න. මෙයා ලියාගන්න. මේක ලියාගෙන මෙයා හොයන්න. මෙයාගේ සෙට් එකේ ඒරියා එක හොයන්න කියන්නේ අපි පෙරිමීටර් එක 2 pi r theta 360 plus 2r. පුතේ දැන් හැම වෙලේම මේ questions කරනකොට ඔයගොල්ලෝ exam එකේදී සහ ඔයගොල්ලෝ questions homework කරනකොට විශේෂයෙන් exam එකේ පැත්තෙන් යනවා homework කරනකොට අනිවාර්යෙන් මේ equations හැම වෙලේම ලියා ගන්න. හැම වෙලේම ලියලා කරන්න. නිකම්ම කරන්න එපා. මොනවද මේ කියලා ලියන්න. ඒ දන්නවද? දැන් මට ඇත්තටම මටයි ගණන් පුළුවන්. ඔයගොල්ලෝ හිතන්නේ මං හෙන්නම මේ කියන්නේ ගණ දෙයියෝ වගේ කෙනෙක් කියලා නෑ. එහෙම දෙයක් නෙමෙයි තියෙන්නේ. හරිද? ඒ කියන්නේ ප්‍රැක්ටිස් එක උදේ. දැන් මම හිතන්නකෝ මේ questions කොච්චරක් කරනවද කියලා. මම දැන් ඔයගොල්ලන්ට ඒක ඔන්ලයින් ක්ලාස් එක කරනවා. ඊට පස්සේ මං ගම්පහ ගිහිල්ලා එසේ ක්ලාස් එක කරනවා. හරිද? ඊට පස්සේ අයිමත් මගේ මෙහෙ කඩවත එහෙ ක්ලාස් එකේදී මේක කරනවා. ඊට පස්සේ මගේ තව ගෲප් ක්ලාසස් තියෙනවා. ඒවැදී මේක කරනවා. එතකොට මේක කරන්න තමයි මේක ඔලේ තියෙන්නේ. දැන් මේක නම් පොඩි දෙයක්. ඒ වුණත් එහෙම නැතත් දැන් අපි ගමු ඩිවිෂන් මෙතඩ් එක. දැන් මම ගුරුවරයෙක් විදිහට මම ඩිවිෂන් මෙතඩ් ඒ කියන්නේ ස්ක්වයර් රූට් එක හොයනකොට ඩිවිෂන් මෙතඩ් එක ඇත්තටම ගුරුවරයෙක්ට උනත් අමතක වෙන්න පුළුවන්. හැබැයි මට ඩිවිෂන් මෙතඩ් එක ඕන වෙලා ගන්න ඕන මතකයි. එයි. ඒ කියන්නේ ඩිවිෂන් මෙතඩ් එක ඇතුලේ තියෙන්නේ ස්ටෙප්ස් වගේක්නේ. ඒක අමතක වෙන්න පුළුවන්. කාලයක් තිබ්බා. සමහරවිට මුල්ම කාලේ මම කරනකොට මට එච්චර මතක නැහැ. මම ටක් කරලා පොඩ්ඩක් පොත බලනවා ඕකේ කියලා නෝට් කරන් තමයි එමත් කරන්නේ. නෝට් කරන් කියන්නේ මෙතන මොකද වෙන්නේ කියලා බලලා කරනවා. හැබැයි ටිකක් කාලනකොට එන්න මට ප්‍රැක්ටිස් එක වැඩි වෙනවා. ඒ කියන්නේ මම ඒක ආයෙත් කරන ප්‍රමාණය වැඩි වෙනකොට ඒක ආයිමත් ඒක මේ මට ඒක ආයිමත් එහෙම බලන්න දෙයක් නැහැ. හැම වෙලෙම යූස් වෙනවානේ. එතකොට ගණන් හරියන්න නම් පුතේ මේක හැම වෙලෙම යූස් කරන්න ඕනේ. හැම වෙලෙම ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඔයගලන්ට බැරි මේ පාර්ට් එක නම් ඔයාලට බැරි පාර්ට් එකෙන් questions 50ක් 60ක් 100ක් හදන්න. දැන් අපේ ස්ටුඩන්ට් පෝර්ටල් එක තියෙනවා. ඔයගලන්ට පුළුවන් ස්ටුඩන්ට් පෝර්ටල් එකට ඔන්ලයින් question එකක් දාලා ඒක අහන්න එතනින් ප්‍රශ්න අහන්න පුළුවන්. අපි එහෙම ෆැසිලිටි එකක් හදලා දීලා තියෙනවා. හරිද? මාත් එක්ක ඩිරෙක්ට් ඔන්ලයින් මීටින් එකක කතා කරන්න පුළුවන්. කොච්චර ස්ටුඩන්ට්ස් හිටියත් අපි ඔයගලන්ට රිප්ලයි කරනවා. වැඩිම අවස්ථාවකදී ඇරෙන්න සාමාන්‍යයෙන් අපි රිප්ලයි කරනවානේ. එතකොට ස්ටුඩන්ට් පෝර්ටල් එක ඕන තරම් ප්‍රශ්න අහන්න පුළුවන්. මම මගේ ටීම් එකේ කට්ටිය ඔයගලන්ට උදව් කරනවා. අපි ඔයගලන්ගේ AFS ඔන්ලයින් අරගෙන PDF විදිහට අරගෙන ඒවා මාක් කරලා රීසබ්මිට් කරනවා. එතන පුතේ වැඩ පිළිවෙල හදලා තියෙන්නේ. මේක ඇතුලේ දුවලා මේකෙන් වැඩේ ගන්න වෙලේ තියෙනවා වගේ අතේ. මොකද මතක තියාගන්න ඔයස් ෆේල් කියලා සලකන සබ්ජෙක්ට් මේන් සබ්ජෙක්ට් එකක් තමයි මැක්ස්. ඒ කියන්නේ යා ෆේල් වුණා මුළු එක්සෑම් එකම ෆේල්. අපි ගත්තොත් ඊට වැඩිය ඒ කියන්නේ බකට් ලිස්ට් එකේ තියෙන සබ්ජෙක්ට් එකක් ගත්තොත් අපි ඒක එච්චරම කන්සිඩර් කරන්නේ නැහැ නේ. හැබැයි මේ වගේ මැක්ස් වගේ එකක් ෆේල් වුණොත් ඔයගොල්ලෝ ෆුල් එක්සෑම් එකම ෆේල්. අනිත් එක පුතේ ඒක එහෙම කරන්න හේතුව තමයි මේ ඔයගොල්ලෝ මේ ඕලර්ස් වලදී ඉගෙන ගන්න බේසික් මැක්ස් එක. මේ මැක්ස් නෙමෙයි හොඳේ. හරිද? දැන් ඔයගොල්ලෝ මැක්ස් වල ඔයගොල්ලෝ ඉගෙන ගන්න මෙන්න මේ වගේ චූටි ප්‍රමාණයක්. මෙන්න මේ වගේ පොඩි ප්‍රමාණයක් ඉගෙන ගන්න. මම සාමාන්‍යයෙන් මේ මෙච්චරක් විතර දන්නවා. ඔයගොල්ලන්ට කම්පැරටිව්ලි මම මෙන්න මෙච්චරක් විතර දන්නවා. මම තමයි මැක්ස් කියන්නේ.
මම මැක්ස් කියලා ගත්තොත් මම දන්නේ මෙන්න මෙච්චරක් විතර. ඕක දන්නේ මෙන්න මෙච්චරක් විතර. මේ මිත්‍රත් දැනගෙන තමයි ඔයගොල්ලෝ මේ අමාරු කියලා දකරන්නේ. මොකද දැන් ඔයගොල්ලෝ මොන සිලබස් එක කරන්න කියලාද ලෝකේ එක්සල් දැන් මම එක්සල් සිලබස් කරනවා කේම්බ්‍රිජ් එක කරනවා ලයික් එක්සල් එක කේම්බ්‍රිජ් එකෙත් එක එක සිලබස් කරනවා UK සිලබස් කරනවා ඕස්ට්‍රේලියානු සිලබස් කරනවා ඕනම සිලබස් එක මැක්ස් නේ ඕනම සිලබස් එක මැක්ස් කම්පල්සරි මැක්ස් අනිවාර්යෙන් පාස් වෙන්න ඕනේ. හරිද? ඉතින් එහෙම තියෙනකොට මේක කොහෙ ගියත් ඒ කියන්නේ ඇත්තටම මේ බේසික් මැක්ස් එක පාස් වීම හරහා ඔයා ගැන පොඩි මීමක් එනවා. ඒ කියන්නේ ඔයාට බේසික් මැක්ස් ඕකේ. ඒ කියන්නේ ඔයාලට හිතන්න දෙයක් හිතන්න පුළුවන් මිනිස්සෙක්. එහෙම පොඩි දෙයක් තියෙනවා මේක තුළ. ඒකයි ඔය කියන්නේ. ඒක නිසා ඕගලන්ට මේවා මේ බැරි වෙනවා නම් බැරි වෙන්නේ හේතුව මොකුත් නෙමෙයි. ඔයගොල්ලෝ මේවා ප්‍රැක්ටිස් කරන්න තියෙන ප්‍රශ්නයක් තියෙනවා. ඒක නිසා මම කියන්නේ පුළුවන් තරම් ප්‍රැක්ටිස් කරන්න. බැරි ක්වෙස්චන්ස් ආයිත් කරන්න. මේ අපි මේ කතා කරපු ක්වෙස්චන් එක ආයිත් කරන්න. තේරුණාද? එතකොට මගේ ලෙවල් එකට එන්න පුළුවන්. බය වෙන්න එපා. හරිද? මෙයා කරමු අපි 2 times 22/7 into R7 into 60 over 360 plus 2 times 7. 7 ට 7 කැපෙනවා. මෙයාට කැපෙනවා මෙයා 6. හරිද? මෙයා කැපෙනවා 3. so එනවා 22/3 plus 14. 22/3 එනවා 7.33 plus 14. එනවා 21.33 centimeters කියලා එනවා මෙයාගේ පෙරිමීටර් එක. right? okay. හරි. හරිද? ඔයගොල්ලන්ට ටියුට්ස් අපි ඔක්කොම ගෙදරට එවනවා. හරි? ක්ලාස් ෆී එක විතරයි පුතේ ගෙවන්න තියෙන්නේ. අපි ඔක්කොම ටියුට්ස් එක ඔයගොල්ලන්ට එවනවා. ටියුට්ස් ටික එවලා කරවලා මාක් කරවලා ක්වෙස්චන් සමහර ක්වෙස්චන් වලට උත්තරත් එවලා හරිද? හැමදේම කරනවා. ඔයගොල්ලන්ගේ අතේ තමයි පුතේ මේක කරගන්නවද නැද්ද කියන එක තියෙන්නේ ඇත්තටම. අපි කරන්න පුළුවන් හැමදේම කරනවා ඔයගොල්ලන්ට. හරිද? මේ බන් ඔයගොල්ලන්ගේ මේක නම් ටිකක් කල් එක ෆේඩ් වෙලා තියෙන්නේ. මේ දෙන ඔයගොල්ලන් මෙන්සියුරේෂන් ටියුට් එක right? එතකොට මේ ටියුට් එක 4 කලර් ටියුට් එකක් අපි ගහන්නේ. ඒ ටියුට් එක ගහලා ටියුට් එක ඔයගොල්ලන්ට ළඟටම ගෙනල්ලා දීලා හරි? ගෙදරට මේවලා හදිසියේ නම් අපිට අක්කලා PDF එක ඔයගොල්ලන්ට දාලා අපිට ප්‍රශ්නයක් නැහැ පුතේ. අපි PDF එක කවුරු යූස් කරා වෙන ගුරුවරයෙක් පාවිච්චි කරලා දැන් සමහරවිට අපි PDF දෙන්නේ නැහැ. සමහර ගුරුවරු PDF එක දෙන්නේ නැහැ. මගේ නම් අදහස වෙන ගුරුවරයෙක් ඒක අරගෙන හදුවා මට ප්‍රශ්නයක් නැහැ ඉතින් අත්තර නේද? මොකද හේතුව මේක තියෙන්නේ. මේ මගේ ස්කිල් එකනේ. මේක ගන්න බෑ කාටවත්. හරිද? මගේ ටියුට් ගන්න බුලා මං අපි PDF එක දුන්නේ නැතත් ඕනම කෙනෙක්ට අපේ ෆිසිකල් ඩියුටි එකක් කරගෙන වුණත් Tamanට අවශ්‍ය විදිහට ප්‍රශ්න ටික හදා ගන්න පුළුවන් නේ. ටයිපිස්ට් කෙනෙක් දීලා ටයිප් කරගන්න තියෙන්නේ. ඉතින් එහෙම වුණා කියලා අපේ ප්‍රශ්නයක් නැහැ. අපි එහෙම කොහොමත් ගුරුවරයෙක් ඉල්ලුවොත් මම ඕන තරම් මම ටියුට් දෙනවා. මගේ ටියුට් ඕන තරම් ගුරුවරු පාවිච්චි කරනවා. හරිද? මහන්සිලා හැදුවට මම දෙනවා. හරිද? එතකොට මේ මොකද හේතුව කවුරු හරි කාට හරි උගන්නන එකනේ කරන්නේ. Taman හරියට උගන්නන්න ඕනේ. ඉතින් එච්චරයි. හරිද? ඉතින් අර මේ ටියුට්ස් කියලාගෙන මට ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා අපි PDF උත් දෙනවා. හදිසියවත් ඔයගලන්ට PDF මේ ගිහිලා තිබෙ නැත්නම් අපේ ක්ලාස් සෙෂන් එක වෙද්දි ටියුට් එක ගිහිලා තිබෙ නැත්නම් අපි අනිවාර්යෙන් PDF එක දෙනවා. මොකද හේතුව මේක තමයි ස්කිල් එක. හරිද? අපිට ක්වෙස්චන් එකක් දීලා තියෙනවා මෙන්න මෙහෙම. මේ සෙමිසර්කල්ස් තියෙන්නේ මාරියන් දෙන තුනට. මෙන්න මේකේ පෙරිමීටර් එක වන්නලු. දීලා තියෙනවා මෙයා 7 මෙතන ඉඳන් මෙතෙන්ට 7 මෙතන ඉඳන් මෙතෙන්ටත් 7ම තමයි. එහෙනම් පුතේ දැන් ක්වෙස්චන් එක කල්පනා කරන්න මේ කරන්නේ කොහොමද? මේ ක්වෙස්චන් එකේ පෙරිමීටර් කියන්නේ මොකද්ද? මේ ෂේඩඩ් රීජන් එකේ පෙරිමීටර් කියන්නේ මොකද්ද? මෙන්න මෙයයි මෙයයි මෙහෙම ගිහිල්ලා මෙහෙම ඇවිල්ලා මෙහෙම කියන ඔන්න ඔය තුන්දෙනාගේ සම් එකනේ. මෙන්න මේ ආක්ස් තුනේ සම් එකනේ පෙරිමීටර් කියන්නේ. ඒරියා වර පටල ගන්න එපා. හරිද? දැන් පෙරිමීටර් අපි හිවුවොත් මෙයාගේ ඒරියා හොයන්න කියලා මොකද කරන්නේ? ලොකු සෙමි සර්කල් එකේ ඒරියා එක හොයලා පොඩි සෙමි සර්කල්ස් එකේ ඒරියාස් එක අඩු කරනවා. මේ පෙරිමීටර් හරිද? පෙරිමීටර් එකේදී අපි කරන්නේ මෙයාගේ වටේ දිග හොයන එක. මෙහෙම. එහෙනම් මෙන්න මේ ආක් එකයි මේ ආක් එකයි මේ ආකේ හොයාගෙන we have to add those three arcs. Then we will get the perimeter, right? So what is the radius of the bigger arc? Radius of the bigger arc, it's
7. And in the same way, not in the same way, I mean, for the smaller arc, the sector, 7 is the diameter. For the bigger one, it is the radius. For the smaller one, is the diameter. So the radius of this thing is 3.5 centimeters, right? 3.5 centimeters. So let's say this one is L1 and this one is L2. This one is also L2. So let's find L1. L1 equals 2 pi r theta over 360. So 2 times 22 by 7. Radius is 7 into 180 over 360. Why? This is a semicircle, right? So 1, 2, 1 and 1, 2. You will get 22 centimeters. Okay, let's find L2. L2 is 2 times 22 by 7 into radius is what? 3.5. Hey, here guys, here when I'm writing 3.5, I will write it as 7 by 2 into 180 over 360. 1, 2, 11 centimeters. Right? So total perimeter. What's total perimeter? What's total perimeter? L1 plus twice L2. So L1 is 22 centimeters plus L2 is 2 times 11. That is also 22. So altogether 44 centimeters. Right? 44 centimeters, Puta. So copy it down. Right. So this is the billboard. They are saying that it's a billboard. You are supposed to find the perimeter so that they can decide the length they need for to apply lights, right? A bulb wire, so whatever. So the billboard is this, goes like this, like this, like this, like this, like this, and like this. So here, if it is 140, this one is actually 70. Yeah, 70. This one is 70, 70, and so on. Now here, this part is 1/4 of a circle. Okay, I will name it as L1. This one is also L1 then. And I will name it as this as L2. Right? So we have to find those three, then the other lengths we can just add. Right? We can just add. Right? So let's say L2. L2 is 2 pi r theta over 360. So 2 times 22 over 7. R is what? 70 into 180 over 360. L2. So 7 and 70 get cancelled. 10. Here 1. Here 2. 2 and 2 get cancelled. 220 meters. Sorry, centimeters, right?
centimeters. Then let's find L2. L2 is 2 times 22 by 7. Radius is what? Again 70. 90 over 360. This angle is, yeah, it's 90. So 1, 4, 2, 11, 10. 110 centimeters. මේ කටින්ස් හරියට තේරුම් ගන්න පුතා. හරිද? කටින්ස් කියන්නේ මාදයක් නෙමෙයි මේ. 7 and 70 කැපුවා 7ට 7 1යි 70 වලට 7 10යි. මෙයාට 1යි 360 වලට 2යි 2ට 2 කැපුවා. 22 times 10 ඉතුරු වුණා. එහෙම යන්නේ ඈ. හරි පුතා. දැන් L1 අපි L2 හොයාගත්තා. Now let's look at the total perimeter. Total perimeter is what? Right. So first we have this 70. How many 70 parts are there? 1, 2, 3, 4, 5, 6. All these are 70s. So 70 times 6. Right? So I will write this answer somewhere else because we will need this area. This one is 110 centimeters. Okay. So 70 times 6 here. 1, 2, 3, 4, 5, 6. Plus L2 is how much? 110. 110 times 1 and 2. 110 times 2. Actually, both are no need to find them separately also. Actually, look at this. 1, 2, 3, 4. There are 4 parts. 4 of these. So 110 into 4. So 70 times 60 is 420 plus 440. Can you understand what I did? මේ මෙයාව ඕනෙත් නෑ ඇත්තට. මේ තියෙන්නේ 1/4 part එක. මෙයාත් 1/4 part එක. මෙයාත් 1/4 1/4. 110 ඒවා හතරක් තියෙන්නේ. So you will get 860 centimeters as the total perimeter. Right? This is actually easy. All you have to do is keep in mind the equation, understand the shape, and do it accordingly. Right? Okay, write this down. The end of the session of perimeter, right? So we discussed hard questions, different types of questions, right? So that would be the end of the session. So next day we will be doing fractions, and also we will be starting doing geometry lessons of the first term of your syllabus. So we will be revising those as well, and we will be doing fractions next week. Fractions are we going to next week, okay? Geometry parts අපි revise කරනවා. එතකොට ඔයගොල්ලෝ ඒවා next week එකෙත් සම්බන්ධ වෙන මේ විදිහටම ප්‍රශ්න ගොඩක් අපි කරනවා, වැඩ කරන්න ඕනේ. ඔයගොල්ලෝ ළඟදීම ටික හම්බ වෙයි. first term exam එකට අපි මෙහෙම revision එක දිගටම සිද්ධ කරගෙන යනවා. අපිත් එක්ක සම්බන්ධ වෙලා දිගටම ඉන්න. වැඩ ගොඩක් කරන්න තියෙනවා. වැඩ ගොඩක් කරමු. Okay guys, good night. That's the end of the session.